මේ තියෙන්නේ කොළඹ උරුදුවත්ත නැත්නම් ටවුන් හෝල් 2023 ජනවාරි 22 පාස්ටර් අනිල් දිලන්ත මැන්ඩිස් කියන බල්ලා එහෙම නැත්නම් ජීවනයේ හඬ මොරටුවේ ජීවනයේ හඬ අපෝස්තලික දේව සභාවේ සභාපතිතුමා දැනට ඉන්න සහ එදා හිටිය පාස්ටර් කියන අවජාතක බල්ලා එහෙම නැත්නම් ජීවමාන වූ දෙවියන් වහන්සේගේ නාමය විකුණාගෙන කන රටේ වේදා මිනිමරුවා මගේ බිරිඳත් එක්ක එකතු වෙලා මාව බලහත්කාරයෙන් අංගඩ රෝහලට දැම්මා. ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ හෝමාගම පාස්ටර් මහේෂ් ශාන්ත, ආමි ජානක, ආමි බුද්ධික මුන් ඔක්කොම හතර දෙනාම එකතු වෙලා ගැට ගහලා මම පිස්සෙක් කියලා. මොකද ඒකට හේතුව මුන් මගේ නෝනත් එක්ක විශේෂයෙන් අනිල් දිලන්ත මෙන්ඩිස් කියන බල්ලා මෙලුකක්කගේ මරණයට වගේ කියන්න ඉන්න 2019 ඉඳන් මගේ බිරිඳත් එක්ක අනියම් සම්බන්ධතාවක් පවත්වගෙන ඉහලා තියෙනවා. පීස් සෙන්ටර් එකේ යාක්ෂාවල් වලට ගියයි කියලා. මම මේ දේවල් දන්නේ නැහැ. පසුව දන්නේ. එතකොට එක්තරා සිද්ධියක් දැක්කා. මගේ බිරිඳ ඉන්දිකා හර්ෂණී පොතුවිල නිර්වත්ව හිටියා පාස් අනිල් දිලන්ත මෙන්ඩිස් එක්කයි පාස්ටර් මහේෂ් ශාන්ත කියන මෙතෝදිස්ත බල්ලත් එක්කයි හෝමාගම ජනවාරි 22 2023 පාන්දර 1:54යි. ඒ සිද්ධිය දැක්ක නිසා ආමි ජානක කියන ආමි බුද්ධික කියන හෝමාගම පුද්ගලයන් දෙදෙනාත් එක්ක පාස්ටර් මහේෂ් ශාන්ත එහෙම නැත්නම් ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ හෝමාගම පල්ලියේ පාස්ටර්යා මගේ ගෙදරට ඇවිල්ලා කටට රෙදි පාංක ඩොබලා ගැට ගහලා බිම දිගේ ඇදගෙන ගිහිල්ලා මට පිස්සු කියලා දැම්මේ. ඉතින් ජේසු ජීවමානයි තනි කරලා වට කරලා මුන් මේ පාස්ටර්යෝ දෙන්නයි ආමිකාරයෝ දෙන්නයි මාව නැති කරද්දී සැප්තැම්බර් 5 වෙනිදා 2023 මාව මගේ බිරිඳ ගෙදරින් බහරගත්තේ නැහැ. ලෙඩක් වෙලා තිබ්බනම් ඉතින් මට බෙහෙත් දෙන්න තිබ්බා. මගේ වයිෆ් කියන්නත් ලැජ්ජයි දැන් පාස්ටර්ලත් එක්ක කාමර ගාන ගිහිල්ලා ඉන්දිකා හර්ෂණී පොතුවිල අපේ බෙල්ලන්විල ප්‍රධාන දායකයෝ එහෙම නැත්නම් සූරියකොට ධම්මික හාමුදුරුවන්ගේ අක්කගේ දුව අත්තිඩි සූරියකොට ධම්මික හාමුදුරුවන්ගේ අක්කගේ දුව. ඉතින් ලැජ්ජයි මම මේ නම් කියන්නේ ලැජ්ජ කරන්න නෙමෙයි. මගේ බිරිඳ ගැන මම කියන්නේ මට කරපු දේවල්. ඒක නිසා මේ පාස්ටර්යා කියන අවජාතක මේ බල්ලට අනිල් දිලන්ත මැන්ඩිස් එහෙම නැත්නම් මහේෂ් ශාන්ත කියන බල්ලට මුන් මේ ඉරිදට සුදු ඇඳගෙන දෙවියන් වහන්සේගේ නම විකුණම් කරන අවජාතක බල්ලෝ. ඉතින් මේ එක්තරා ස්ථානයක් මම ඔයාලට පෙන්වන්න යන්නේ. සැප්තැම්බර් 5 වෙනිදායින් පස්සේ මට ඉන්න තැනක් මුන් දුන්නේ නැහැ. මාව ගෙදරට බාරගත්තේ නැහැ. ඉන්දිකා එහෙම නැත්නම් පාස්ටර් අනිල් එහෙම නැත්නම් ඔය පාස්ටර් මහේෂ් ශාන්ත කියන එක ඒ වගේම ආමි ජානක ආමි බුද්ධික ගෙදරින් මාව එලෙව්වා. ඉතින් සාධාරණයක් නීතිය මාර්ගයෙන් උනේත් නැහැ තාම. නමුත් ස්වභාව ධර්ම එහෙම නැත්නම් ස්වාමී වූ දෙවියන් වහන්සේ කරුණාව එදා මට බොහොම ඉහළින් තිබුණා. මම බැරි වෙනකොට මම බින්දුවට වැටෙද්දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ මාව බලාගත්තා. නොදන්න මිනිස්සු මට උදව් කරා. ඉතින් මම මේ පෙන්වන්නේ අවස්ථාවල් කීපයක් මම රැගත කරපු. මොකද අද මගේ බිරිඳ පාස්ටර් අනිල් කියන බල්ලා ජීවනයේ හඬ මොරටුවේ ජීවනයේ හඬ අපෝස්තලික සභාවේ මහමොලකාරයා. එමත් නැත්නම් ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ හෝමාගම හිටපු මහේෂ් ශාන්ත කියන අවජාතක බල්ලා මුන් අද තාමත් ඉරිදට ජීවමාන වූ දෙවියන් වහන්සේගේ නාමය විකුණාගෙන කනවා. පවුල් වල මිනිසුන්ව පාරට අද්දලා. ඉතින් ඒකට මගේ බිරිඳත් වගේ කියනවා බබෙක් නෙමෙයිනේ මගේ බිරිඳ. ඉතින් මගේ බිරිඳත් නෙමෙයි දැන් ඉතින් පාස්ටර්යාගේ බිරිඳ. අනිල් කොහෙද තියන් ඉන්නවලු. ඉතින් අනිල් මේ බලපං උඹලා මාව හිර කරද්දී මහේෂ් ශාන්ත ආමි ජානක ආමි බුද්ධික උඹ මගේ ගෙදරට ඇවිල්ලා මාව වට කරලා ගැට ගහලා කටට රෙදි පාංකඩ ඔබලා මාව අයින් කරද්දී සමාජයෙන් ජීවමාන වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ කරුණා මා තුළ තිබිලා උන්වහන්සේ අද මාව නිදහස් කරලා තියෙනවා. උඹලට මොනවද බං කරන්න පුළුවන් මට? එදා මගේ ගෙදරට ඇවිල්ලා මහේෂ් ශාන්තයා අනිල් එක්ක වීඩියෝ කෝල් එක තියාගෙන සමින්දය තේ එකක් බොන්න යන් කියද්දී ආමි ජානකයා ආමි බුද්ධිකයා ඇවිල්ලා කටට රෙදි පාංකඩ එවුවා. ගැට ගහලා බිම දිගේ ගැහුවේ මට. ඉතින් උඹලා හිතුවද මාව නවත්තන්න? උඹලට පුළුවන්ද? මම බින්දුවට වැඩෙද්දී මම බින්දුවට වට්ටද්දී උඹලා එකතු වෙලා වට කරලා දෙවියන් වහන්සේ එහෙම නැත්නම් මම සීරෝ වෙනකොට මගේ හීරෝ අහස පොළොව මවපු ජීවමාන වූ දෙවියන් වහන්සේ මාව බලාගත්තා. දෙවියන් වහන්සේ කරුණාව මගේ ළඟ උන්වහන්සේ ලැබුවා. මගේ කිසි වටිනාකමක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඉතා ඉහළින් ක්‍රියා කරා එදා. අදත් එසේමයි. ස්වාමීන් වහන්සේලා ස්තුතියි. වගේම නොදන්න මිනිස්සු දන්නේ උන්ට මම මැරිලා කියද්දි අපේ ඉන්දිකා පාස්ටර් අනිල් පාස්ටර් මහේෂ් ශාන්ත කියන අවජාතක බල්ලා නොදන්න මිනිස්සු මට උදව් කරා. ඉතින් ඒ සියල්ලට ස්තුතියි. අවස්ථා කීපයක් ඔබට පෙන්නන්නම්. මම රෑ නිදාගත්ත තැන් මට වැසිකිළියට රුපියල් 20ක් තිබුණේ නැහැ. මගේ ඇඳුම් මගේ සහතික ඔක්කොම පුච්චලා අනිල් දිලන්ත මැන්ඩිස් කියන බල්ලා. උගේ ගෙදර මගේ බඩු තියනවලු. ඉතින් නීතිය කෙසේ වෙතත් ධර්මය ජීවමාන වූ දෙවියන් වහන්සේගේ ධර්මය ඒ යුක්තිය මම දන්නවා ඉෂ්ට වෙලා ඉවරයි කියලා. මට මම දිනලා ඉවරයි. උඹලා මාව පරාජය කරද්දී උඹලා මට වරද්දද්දී උඹලා මාව වට කරද්දී
උඹලා මාව මගේ ගෙදරින් එලවද්දි අනිල් මේ අහගනින් ඔබ තාමත් ඉරිදල පල්ලේ කියලා මට දේශනා කරන්න බෑ නේද? ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාක්ෂා කරන්න පුළුවන්ද? අනිල් කියන බල්ලා ඔබට මම මේ කියන්නේ ඔබ ස්වාමිනී කිව්වට මිනී මරුවා. ඔබ මගේ ගෙදරට ඇවිල්ලා මට බෙහෙත් දුන්න මගේ වකුගඩු දිය වෙන්න. මේ සියල්ල හෙළිදරව් කරන්න ස්වාමීන් වහන්සේ මට කරුණාව දීලා තිබුණා. උඹලා හිතුවේ උඹලා මගේ ගෑනිත් එක්ක හෙළුවෙන් නටනකොට වල්ගම අතුරුගිරියේ මාව අංගොඩ දැම්මට පස්සේ ඔබ කියලා තිබුණා ඕකගේ මිනිහවත් ගන්න ඕනේ නැහැ ඉන්දිකා කියලා. ඉතින් මේවට සාක්ෂි තියෙනවා. උඹලාගේ විශේෂයෙන් අනිල් කියන බල්ලඹ දැනගනින් උඹේ මහේශාන්තගේ එහෙම නැත්නම් ඉන්දිකා කියන පාස්වර්ඩ්ලත් එක්ක බුදිය ගත්ත එදා මගේ බිරිඳගේ දුරකථන වාර්තා ගත්තොත් එහෙම ට්‍රේස් කරොත් එහෙම උඹලා සදා සොත්ති හොඳේ. උඹලා WhatsApp කෝල් ගත්තේ ඒකනේ. මේ ඔක්කොම ට්‍රේස් කරන්න පුළුවන්. හරි. උඹලා දැඟලුවේ මාව එක පාට අංගොඩ දාලා උඹලා මට පිස්සු කියලා ලේබල් එකක් ගහලා මහව අයින් කරලා සදාකාලික අංගොඩ තියන්න නේද? බලපන් අහස පොළොවම අපු දිව්‍යන් වහන්සේ කරුණාව කොහොමද කියලා. ලැජ්ජයි බය උඹලා ගැන. හිඟා කාපන් බල්ලුණාවේ හන්දියේ. හිඟා කාපන් ජීවමාන දිව්‍යන් වහන්සේගේ නාමයෙන් විකුණාගෙන ඔබ කාර් එකේ යනවා. කඩලානේ මහ ලොකු පල්ලියට නේද? ඔබ මිනී මරුවෙක් නේ බං. අපිට යාක්ෂා කරන්න බෑනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. බලපන් දිව්‍යන් වහන්සේගේ ප්‍රේමය කොහොමද කියලා.